වැරදි වගන්තිය තෝරන්න. අපිට වගන්ති වගේක් දීලා තිනවා. ඒකෙන් වැරදි වගන්තිය තමයි අපිට තෝරන්න තියෙන්නේ. හරි. අපි එකින් එක යමු. මුලින්ම තියෙනවා NCl3 SO3 සහ PCl5 රසායනික ප්‍රභේද අතුරින් එකම ද්‍රවීය ප්‍රභේදය NCl3 වේ කියලා තියෙනවා. හරි. මම ওই විදිහට ඇඳගත්තා ව්‍යුහ තුන NCl3 SO3 සහ PCl5 කියන එක. හරි. එතකොට මේකෙන් ද්‍රවීයතාවය අපිට බලන්න. NCl ගත්තොත් අපිට පේනවා එක සැර ටිකක් තියෙනවා Cl 3ක් තියෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේකේ තියෙන හැඩයත් එක්ක මේකේ ඉලෙක්ට්‍රෝන ටික මේ අතර Cl වල වැඩි හින්දා විද්‍යුල්ලතාවය ඇදලා ගන්නවා. එතකොට ද්‍රවීයතාවයක් තියෙනවා 15ට. හරි. මේ වේ ගත්තොත් මේක තලිය ත්‍රිකෝණාකාරයි. මේක දැන් බැලුවම හිතෙන්න පුළුවන් මේක ද්‍රවීයයි නේද කියලා. මේක හරියටම ත්‍රිකෝණයක ඔන්නෝම ශීර්ෂ තුන යාවන විදිහට තමයි පරමාණු තුන තියෙන්නේ. අංශක 120ක කෝණයක් එක්ක. ඒකින්ද මේකත් නිර්ද්‍රවීය අණු. මේක නිර්ද්‍රවීය අණු. මේකත් ඒ විදිහමයි. මේ උඩට යටට තියෙන බල ටික ඔක්කොම කැපිලා ගියාට පස්සේ මේකත් නිර්ද්‍රවීය අණු. එතකොට මේක ද්‍රවීයයි. මේක නිර්ද්‍රවීයයි. මේක නිර්ද්‍රවීයයි. එතකොට මේ කියලා තියෙන එකම රසායනික ද්‍රවීය ප්‍රභේදය NCl3 කියන එක මේක හරි. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් සහ ෆොස්ෆරස් අතුරින් අඩුම පළමු අයනීකරණ ශක්තිය ඇලුමිනියම් පෙන්වන. හරි. අපි බලමු අයනීකරණ ශක්තිය සටහනත් එක්ක මේ ප්‍රශ්නේ ගැන. ඔන්න මම කටුවට අරගත්තා අයනීකරණ ශක්තිය සටහන. එතකොට මේකේ හැටියට අපි තියෙන තැන් ටික මාක් කරගෙන යමු. මැග්නීසියම් අපිට දීලා තියෙනවා, ඇලුමිනියම් දීලා තියෙනවා, සිලිකන් දීලා තියෙනවා, ෆොස්ෆරස් දීලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය අතුරින් අඩුම පළමු අයනීකරණ ශක්තිය ඇලුමිනියම් පෙන්වනවා. ඔන්න අපිට මේ දත්ත දාන්න අනුව වෙනවා මේ වාක්‍යයත් හරි කියලා. මේ වගේ අයනීකරණ ශක්තියත් එක්ක ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ ටක් ගාලා මෙන්න මේ හැඩේ මතක තියාගන්න. හරි දෙකක් දාලා යටින් ඉරි කැලක් ගන්න. කෙලින්ම ආවර්තයේ පිළිවෙලට මූලද්‍රව්‍ය ටික මාක් කරගෙන යන්න මේ මැද. එතකොට මේ පොඩි විකලනයන් දෙයක් තියෙනවා. ඒ තැන් ටික මතක තියාගෙන මේ සටහන ගහගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. හරි ලේසියෙන් ඉක්මනටම උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට තුන්වෙනි වාක්‍යය දීලා දිනවා. තුන්වෙනි වාක්‍යයේ බෝරෝන්, කාබන් සහ ඔක්සිජන් අතුරින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සඳහා අඩුම ඍණාගය කාබන් පෙන්වන. අඩුම ඍණාගය කාබන් පෙන්වන. අපි ඒක බලමු මොකක්ද කියලා. එතකොට මම මේ විදිහට අඳගත්තා බෝරෝන්, කාබන්, ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගත්තොත් මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය මේක බොරුවට කටපාඩම් කරන්න එපා. හිතන්න. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්තිය ගත්තොත් අපි දැන් අයනීකරණ ශක්තිය කියලා කතා කරන්නේ මොකද්ද? අයනීකරණ ශක්තිය කියලා කතා කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන අවම කරන්න ඕනේ මේ අවමේ දෙන්න ඕනේ ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න. ඒකෙම අනිත් පැත්ත තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය. එහෙම නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියලා හඳුන්වනවා. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය. දැන් එතකොට මේකේ ශක්තිය විචලනය වීම රඳා පවතින්නේ පරමාණුවේ ස්ථායීතාවයේ අනුව. දැන් ඕගොල්ලෝ හිතන්න හොඳටම ස්ථායී පරමාණුවක්. හොඳටම ස්ථායී එක්ක පූර්ණ ස්ථායී එක්ක අර්ධ ස්ථායී පරමාණුවක් පිටින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන අස්ථායී වෙන්න තියෙන උනන්දුව ගැන හිතන්නකෝ. හරිද? අන්නේ උනන්දුව ගත්තොත් ඇත්තම කිව්වොත් පරමාණු කැමති නෑනේ අස්ථායීව ඉන්න. හැමදෙස්සම කැමති ස්ථායීව ඉන්න. එතකොට ඒගොල්ලෝ පිටින් අපි හිතමු මේ වගේ වින්‍යාසයක් කියලා. ඔන්න පූර්ණ පිරීමක් කියලා හිතමු. මේකට තවත් ඉලෙක්ට්‍රෝනයක් පිටින් අරගෙන අස්ථායී වෙන්න තියෙන කැමැත්ත අඩුයි. ඒක හින්දා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය අඩු වගයක් තමයි පවතින්නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය අඩු වගයක් තමයි පවතින්නේ. හරිද? එතකොට අපි හිතමු පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් ලබාගත්ත ගමන් ඒ පරමාණු ස්ථායී වෙනවයි කියලා අන්න එයා කැමැත්තෙන් එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා එයාට. මොකද එයා කැමති ස්ථායී වෙන්න එයාට ඉලෙක්ට්‍රෝනයක් පිටිනුත් හම්බ වෙනවා. අන්න එයා අංකාල ගන්නවා පරමාණුවක් එයා ගාවට. හරි. ඔන්න ඔය සංසිද්ධිය ගැන හිතන්න. වැඩි තියරි විදියට ඔළුවට ගන්න එපා.
අපි මේ ඔළුවේ මවා ගන්න මොකද්ද වෙන සංසිද්ධිය කියලා. හරිද? දැන් එතකොට අපි ගානට යමු. මේකේ තියෙන්නේ බෝරෝන්. මම මේ ඇදලා තින්නේ හැම එකෙම p කක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. දැන් එතකොට ඔයා හිතන්න මෙයාගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එකයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිළිගෙන තියෙනවා. ඔක්සිජන්ගේ p කක්ෂික ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. දැන් මේ හැම එකටම පිටින් ඉලෙක්ට්‍රෝනේ ගානේ දීගෙන යනවා. පිටින් ඉලෙක්ට්‍රෝනේ ගන්න දීගෙන යනවා. එතකොට බෝරෝන්ගේ මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනවා. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන තුනක් වෙනවා. මෙයාට තවත් ඉලෙක්ට්‍රෝන. දැන් අපි බලමු ශක්තිය ගැන. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තයි කියලා බෝරෝන් ස්ථායීතාවයටපත් වෙන්නේ නැහැ. ඔක්සිජන් ස්ථායීතාවයටපත් වෙන්නේ නැහැ. හැබැයි කාබන් ස්ථායීතාවයට අන්නපත් වෙනවා. කාබන් ස්ථායීතාවය කියන්නේ එයාගේ අර්ධ ස්ථායී පිරීමකටපත් වෙනවා කාබන්. එතකොට අපි මතක තියාගන්න ඕනේ දැන් සාමාන්‍ය අපි කෙනෙක්ගෙන් දෙයක් ගන්නේ කෙනෙක්ගෙන් දෙයක් අපි කැමති දෙයක් කෙනෙක් අපිට දෙනවනම් අපි කැමති දෙයක් කෙනෙක් අපිට දෙනවනම් අපි යාට ඒ වෙනුවෙන් ලොකු ගාණක් දීලා හරි ගන්නවනේ ඒක. එයා දෙනවනම් අපි යාට කළගුණ සැලකීමක් වශයෙන් වගේ හිතන්න අපි යාට ලොකු දෙයක් දීලා අපි ගන්න. ඒතකොට කාබනුත් කරන්න වෙලේ කාබනුත් කැමති ස්ථායි අර්ධ ස්ථායි පිරීමකට යන්න. ඒකින්ද එයා දෙන පිටින් දෙන ඉලෙක්ට්‍රෝන එකට එයා ශක්තිය ගොඩාක් දෙනවා එළියට. ඒක තමයි මෙන්න මේ අගය එනර්ජි වල අගය ශක්තිය අගය වැඩි. හැබැයි ඒක ඍණ වෙන්නේ ශක්තිය පිට ගන්න හින්දා ඒ පිට ගන්න ශක්තිය ගොඩාක් වැඩි කාබන් වල. තේරුණාද? වැඩි හිතර ගන්න එපා. සරලව මතක තියාගන්න. අපි හිතමු අපි කැමති දෙයක් කෙනෙක් අපිට දෙන්න යනවා. අපි ඒ කෙනාට කළගුණ සැලකීමක් වශයෙන් අපි ඒ කෙනාට වැඩි ඒ කියන්නේ වටිනාකමින් වැඩි දෙයක් තමයි අපි එයාට ආපහු දෙන්නේ. අපිට කැමති දෙයක් එයා අපිට දෙන්නේ. කාබනුත් කරන්නේ වැඩි. කාබනුත් එයාට අර්ධ ස්ථායි පිරීමකට යන්න පුළුවන් ටක් ගාලා ඉලෙක්ට්‍රෝන එක ගත්ත ගමන් ඒක හින්දා එයා ගාව දෙන ශක්තිය ගොඩක් පිට ගන්නවා ඒ ඉලෙක්ට්‍රෝනය ලබා ගන්න එකට. ඒක හින්දා මේ ප්‍රකාශනය ගත්තොත් එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සඳහා අඩුම ඍණාගය අඩුම නෙමෙයි ඍණාගය වැඩිම. ඔය අගේ ඍණ ධන ප්‍රශ්නේ මොකද්ද? ඍණ හරි ධන හරි ශක්තිය ලබා ගන්නව හරි ශක්තිය පිට ගන්නව හරි තමයි ධන ඍණ ප්‍රශ්නේදී. එතකොට ඍණ දැන් කාබන් කරන්නේ මොකද? ශක්තිය පිට ගන්නවා. ශක්තිය පිට ගන්න හින්දා ඍණ ඒ පිට කරන ශක්තියත් වැඩි හින්දා ඍණ ගතියගේ ගොඩක් වැඩි. හරි. එතකොට මේ වාක්‍ය විදිහට මේ වාක්‍ය එතකොට වැරදි. අපිට උත්තරේ විදිහට මෙතනින්ම ගන්න පුළුවන්. කෙලින්ම උත්තරේ අංක 3 කියලා. හරි. අපි ඉතුරු දෙකත් ඒ වුණාට කතා කරමු. එතකොට අපේ තියරි දැනුම තව ටිකක් මතක් වෙන හින්දා. හරි. හතරවෙනි එක ගත්තොත් NO3- SO3 SO32- සහ ClF රසායනික ප්‍රභේද අතරින් එකම හැඩය ඇත්තේ NO3- සහ SO3 වලට පමණයි කියලා දීලා තියෙනවා. මම එතකොට view එක ඇඳගත්තා. NO3- ඇඳින්නේ මේ විදිහට SO3 SO32- ClF3. හරි. මේක කියන්නේ එකම හැඩය. මේකට තියෙන්නේ එතකොට තලිය ත්‍රිකෝණාකාර, මේකත් තලිය ත්‍රිකෝණාකාර, මේකට තියෙන්නේ පිරමීඩී හැඩයක්, මේකට T හැඩයක්. එතකොට මේ අතරින් එකම හැඩය ඇත්තේ NO3- SO3 වලට පමණයි. ඒක හරි ප්‍රකාශනයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ලිතියම් ප්ලස්, සෝඩියම් ප්ලස්, බෙරිලියම් 2 ප්ලස් සහ මැග්නීසියම් 2 ප්ලස් අයන අතරින් විශාලත්වයෙන් වැඩිම වෙනස තියෙන්නේ සෝඩියම් ප්ලස් උයි බෙරිලියම් 2 ප්ලස් උයි අතර. අයනිකාරය ගැන මම පොඩි පැහැදිලි කිරීමක් මෙතන කරන්න. මේ ප්‍රශ්නෙට අදාළ නොවුනත් අපිට ඉස්සරහ ප්‍රශ්න වලට මේකයි වැදගත් වෙන්න පුළුවන්. එතකොට අපිට අරයෙන් ගැන ප්‍රශ්න එක්ක අයනිකාරය නැත්නම් පරමාණුකාරය ගැන හොයන්න කිව්ව සංසන්දනයක් තිබුණොත් ඒකට බලපාන සාධක දෙකක් තියෙනවා. සාධක දෙක තමයි න්‍යෂ්ටීය ප්‍රබලතාවය. එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ න්‍යෂ්ටීය තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙන්න ඒකට ඒකේ ඉලෙක්ට්‍රෝන වටේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන් විතර ඇද ගන්න තියෙන හැකියාව එන්න වැඩි වෙනවා. ඔන්න ඔය කාරණාව හින්දා තමයි ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට පරමාණුකාරය එන්න අඩු වෙන්නේ. හරි. ඒ කියන්නේ
න්‍යෂ්ටියේ ප්‍රෝටෝන ගාන වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ න්‍යෂ්ටිය වෙත ඇද ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. මේක දැන් තියරිම වාකුරු වලින් වැඩි හිතන්න යන්න එපා. මේක රූපයක් ඔළුවේ මවාගෙන හිතාගන්න මොකද්ද වෙන්නේ කියලා. කියන්නේ තමන්ගේ මැද ඉන්න එක්කෙනාගේ බලය වැඩි වෙන්න වටේ ඉන්න පිරිස තමන් ගාවට එකතු කරගන්න තියෙන හැකියාව වැඩි වෙනවා වගේ ගන්න. ඒකින්ද එයා ගාව වටේ තියෙන සර්කල් එකේ මේ ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ශක්ති මට්ටම් ගන්න. ශක්ති මට්ටම් ගන්න අපිට normally කියනවා ආවර්තයක් ඔස්සේ. දැන් පළවෙනි ආවර්තයට වඩා දෙවෙනි ආවර්තයේ පරමාණු විශාලයි. තුන්වෙනි ආවර්තයේ ඊට වඩා විශාලයි. ඒ කියන්නේ ආවර්තයක් ඔස්සේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා. පරමාණු කරේ වැඩි වෙනවා. හරි. එතකොට මේක ගත්තොත් මේකේ තියෙන්නේ ලිතියම් ප්ලස් සෝඩියම් ප්ලස් බෙරිලියම් 2 ප්ලස් මැග්නීසියම් 2. මම හදලා තියෙනවා මෙතන ලිතියම් වල මේ එක ලිතියම් වල තියෙන්නේ අවසාන කවච එකක්. ඔන්න ලිතියම් ප්ලස් එක වෙන්නේ මෙහෙම. බෙරිලියම් ගත්තොත් බෙරිලියම් 2 ප්ලස් එක මෙහෙම. එතකොට සෝඩියම් පරමාණු ගත්තොත් මෙහෙම සෝඩියම් වල ප්ලස් එක මෙහෙම. මැග්නීසියම් ඒ විදිහට ඔන්න මම හදලා තියෙනවා. දැන් මේගොල්ලෝ අහන්නේ අයන අතුරෙන් විශාලත්වයෙන් වැඩිම වෙනස ඇත්තේ. විශාලත්වයෙන් වැඩි වෙනසක් තියෙන්න නම් එකක් වෙන්න ඕනේ විශාලත්වයෙන් වැඩිම පරමාණුව, අනිත් එක වෙන්න ඕනේ විශාලත්වයෙන් අඩුම පරමාණුව. ඔන්න ওই දෙක අතරනේ වැඩිම වෙනසක් තියෙන්නේ. දැන් අපි හොයමු මේක. මේක මෙතනින් එහාට ගිහිල්ලා සංසන්දනයක් ලියලා පෙන්නන්න. එතකොට ලිතියම් තියෙනවා. ලිතියම් වල න්‍යෂ්ටියේ ප්‍රෝටෝන තියෙනවා 3ක්. බෙරිලියම් වල 4ක්. සෝඩියම් වල 11ක්. මැග්නීසියම් වල 12ක් තියෙනවා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන ගන්න. ඒතකොට න්‍යෂ්ටියේ ප්‍රබලතාවය වැඩි වෙන්න න්‍යෂ්ටියේ ප්‍රබලතාවය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන තමන් අතර හැකියාව ඇදගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ සර්කල් එක පොඩි වෙනවා. මේ දෙකේ ගත්තොත් මේකේ බෙරිලියම් 2+ වල අරයට වඩා විශාලයි ලිතියම් ප්ලස් වල අරය. තේරුණාද? ඒතකොට ප්‍රෝටෝන ගන්න වැඩි වෙන සර්කල් එකේ ප්‍රමාණය අඩු වෙනවා. මේ දෙක ගත්තොත් මැග්නීසියම් 2+ වලට වඩා විශාලයි අරය Na+. තේරුණාද? ඇයි මම දැන් ඔහොම දෙකට ගල්ලා දැන් පැහැදිලිවම පේනවා ලිතියම් බෙරිලියම් ගත්තොත් දෙවෙනි ආවර්තයේ සෝඩියම් මැග්නීසියම් ගත්තොත් තුන්වෙනි ආවර්තයේ ඒතකොට එතන ශක්ති මට්ටමකම වෙනසක් තියෙනවා. එතකොට ශක්ති මට්ටමකම වෙනසක් තියෙනවා කියන්නේ පරමාණුක අරය සැලකිය යුතු වෙනසක් තියෙනවා. දැන් එතකොට මේ ටික එක පිළිවෙලට හැදුවාම අයනික අරය අඩුම එක වෙන්නේ බෙරිලියම් 2+ දෙවන ආවර්තයේ ප්‍රෝටෝන සංඛ්‍යා න්‍යෂ්ටි ආරෝප මේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊට පස්සේ ලිතියම් ප්ලස් ඊට පස්සේ මැග්නීසියම් 2+ ඊට පස්සේ සෝඩියම් ප්ලස් ඔන්න විදිහට තමයි අයනික අරය. එතකොට මේ කියලා තින්නේ විශාලත්වයෙන් වැඩි වෙනස කියලා. විශාලත්වයෙන් වැඩි වෙනස වෙන්නේ වැඩිම එකයි කුඩාම එකයි අතර වෙනසනේ විශාලත්වයෙන් වැඩි වෙන්නේ. ඒක සෝඩියම් ප්ලස් බෙරිලියම් 2+ අතර. මේකෙන් අපිට ප්‍රකාශනය නිවැරදි කියලා ගන්න. එතකොට මේක නිවැරදි පිළිතුරු වෙන්නේ 3. ඔන්න විදිහට තමයි අපි කරුණු ටික නිවැරදිව ගොනු කරගෙන මේකට නිවැරදි උත්තරේ හොයාගන්නේ.